Hello everyone, welcome back to my YouTube channel. අද මම ඔයාලා එක්ක share කරගන්නේ මම weekend එක කොහොමද productive විදියට ගත කරන්නේ කියලා. එන්නකෝ යන්න මම මොකද weekend එකේ කරන්නේ බලන්න. ඉතින් මම අද උදේම කරේ ගෙදරට ගෙනාපු එළවලු වල තියෙන ලීක්ස් වලින් මුල් ටික කපාගෙන ඇවිල්ලා අපේ තාත්තා මල් පැල හිටවපු පෝච්චි වල හිටෙව්වා. ඇත්තටම එහෙම මුල් හිටෙව්වම ආයෙ ලස්සන්ට ලීක්ස් කොළ හැදිලා ඒ ලීක්ස් ගස් හැදෙනවා. ඒ නිසා මෙහෙම පස් වලට චුට්ටක් යට කරලා තිබ්බම ඇති. ගෙදරම වසවිස නැතුව අපිට ලීක්ස් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම මීට කලින් සතියක හිටවපු ලීක්ස් මුල් වලින් ආපු කොළ. ඉතින් බලන්නකෝ ඒවයි ලස්සන මෙහෙම හැදිලා තියෙනවා දැක්කම ඇත්තටම හරිම සතුටුයිනේ. මම දන්නේ මම නම් ඒව දැක්කම හරි සතුටුයි. ඉතින් මේ තියෙන්නේ අපේ තාත්තගේ වගාව. අපේ තාත්තා ගෙදරින් එක දේවල් ගෙවත්තෙම වගා කරනවා. බොන්ජි හැදලා තිබුණා, අමු මිරිස් තිබුණා, ඊට පස්සේ තව පොඩි මාළු මිරිස් වර්ගයක් හැදලා තිබුණා. මම ඉතින් උදේම ඒව දිහා බලලා ඒවයින් කඩන්න පුළුවන් ඒව කඩාගෙන ආවා. අපිට වගා කරන්න ලොකු ඉඩමක් නැහැ. හැබැයි අපේ පුංචි ඉඩේ අපේ තාත්තා මේ හැමදේම වගා කරනවා. ඉතින් මෙහෙම එළවලු ගෙවත්තෙම හදාගත්තම අපි දන්නවා මේවා වසවිස දාලා නැහැ. හරි විදියට හොඳට තියනවා කියලා. ඉතින් ඇත්තටම මේව දැක්කම ඔක්කොටම වඩා සතුටුයි. ඒ නිසා ඉතින් මම ඔයාලටත් කියනවා අනිවාර්යෙන් ඔයාලගේ ගෙවත්තේ තියෙන පුංචි ඉඩක හරි මේ වගේ පොඩි පොඩි එළවලු ටිකක් වගා කරගන්න. එතකොට අපිට අපේ ගෙදර පරිභෝජනයට හරි ඒක ප්‍රමාණවත් නිසා. ඊට පස්සේ මම ගෙදර අයටත් එක්ක දවල්ට කෑම හැදුවා. මොකද අද අපේ අම්මා ගෙදර හිටියේ නැහැ. ඉතින් උයනවා කියන එක මම ගොඩක් කැමති දෙයක්. මගේ ප්ලේලිස්ට් එක දාගෙන කිචන් එකේ තනියම ඉඳන් නට සින්දු කිය උයනවා කියන්නේ ඒක මට මාරම හැපි දෙයක්. උයන වැඩත් ඉවර වෙලා මම මගේ hair එකට දාන්න පැක් එකක් හදාගත්තා. ඉතින් ඒකත් ඉවර වෙලා වොෂ් එකක් එහෙම දාලා මම ඔය කැම වල රස බලන්න එමු.
ඉතින් මේ තියෙන්නේ අද චමාස් කිචන් එකේ හදපු කෑම ටික. ඉතින් බලන්නකො මේවායේ ලස්සන වගේම හරිම රස. මම්ම හදලා මම්ම මගේ කෑම වර්ණනා කරගන්න. ලොකු වවුලක් නෑනේ. කාලා ඉවර වෙලා මම ආවා මගේ වැඩ ටිකක් කරන්න. මොකද මට යුනිවර්සිටි එකේ එක්සෑම් තියෙනවා මේ මාසේ අන්තිමේ. ඒ නිසා මම හිතුවා දැන් ඉඳන්ම ටික ටික වැඩ පටන් ගත්තා නම් හොඳයි කියලා. ඊට පස්සේ අපි හවස් වෙලා පන්සල් ආවා. අක්කයි මමයි ගමේ පන්සලට ආවේ ටික දවසකින්. පන්සලේ දවස් ටිකට ගොඩාක් වෙනස් වෙලා. ඉතින් එහෙම ඇවිල්ලා මල් පූජා කරලා බුදුන් වන්දලා හිතට ලොකු සැනසීමක් එකතු කරගෙන තමයි අපි දෙන්න අද පන්සලෙන් එළියට ආවේ. Diamonds brilliant and ballet now. Hot summer night, mid-July, when you and I were forever wild. Crazy days, city lights, the way you'd play with me like a child and ballet now. Hot summer night, mid-July. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක අද එකතු වෙන ඔයාලා හැමෝටම thank you so much. ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ. bye bye.